චතම් ස්ට්‍රීට් ගොසිප් කෝනකට ගොඩ වුණු ඔයාලා සේරම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මෙන්න අද පෙළ ගැස්ම. සූරසේන සංශෝධනයට ජාත්‍යන්තරෙම විරුද්ධයි. අනුරගේ බංකරේ කුඩු. මෝඩතරුදුගේ ආශාව සහ අපේ ආශාව. මිත්‍රවරුනි. ඔන්න මේ වෙනකොට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ මාලිමා ආණ්ඩුවේ උත්සාහය ගැන ජාත්‍යන්තර විනිසුරු සංගමය. එහෙමත් නැත්නම් International Association of Judges IAJ එකත් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් විරෝධය පළ කරලා. ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් IAJ නිකුත් කළ නිවේදනයේ මෙන්න මෙහෙම සඳහන් කර තියෙනවා. මෙම යෝජිත නීතිගත කිරීමේ සංකල්පයට වඩා එය හඳුන්වා දෙන ලද කාලය සිදු කළ ආකාරය සහ ඒ පිළිබඳ පුළුල් ලෙස පැතිරී ඇති මතයන් දැඩි කනස්සල්ලට හේතු වී ඇත. ඒකම ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංගමය ඇතුළු තවත් බොහෝ ආයතන සහ විචාරකයන් මේ වන විටත් මේ යෝජනාව ගැන ප්‍රකාශ කර ඇති බරපතල කනස්සල්ල සමග තමන්ද එකඟ වන බවත් ජාත්‍යන්තර විනිසුරු සංගමය අවධාරණය කර තියෙනවා. විශේෂයෙන්ම මේ යෝජිත නීති සම්පාදනය හදිසි හා ඒක පාර්ශවික නිවේදනයක් මගින් සිදු කිරීම වෙනුවට සේවාදායක තර්කානුකූල සහ පුළුල් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාමාර්ගයක් කරහා සිදුවිය යුතු බවද නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. තවද විශේෂිත අධිකරණ නිලධාරියෙකුට හෝ නිලධාරීන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් මෙම යෝජනාව ගෙනෙන ලද්දක් යයි දනුමැති නිරීක්ෂකයින් අතර පුළුල් ලෙස මතයක් පැවතීම රජයේ අභිප්‍රාය කුමක් වුවත් අධිකරණ ස්වාධීනත්වය බරපතල ලෙස අව탁සේරුවට ලක් කිරීමට හේතු වන බවත් එම සංගමය පෙන්වා දී තිබෙනවා. විනිසුරුන්ගේ විශ්‍රාම වයස සහ සේවා කොන්දේසි වෙනස් කිරීම වැනි සංවේදී කරුණු පිළිබඳව තීරණ ගැනීමේදී විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් තොරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ සුරැකීමටද අත්‍යවශ්‍ය බවද IAJ මේ නිවේදනයෙන් අවධාරණය කරනවා. ඒ අනුව මෙම තත්ත්වය සලකා බලා අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීති ආධිපත්‍යයට හානිවන අන්දමේ කිසිදු පියවරක් නොගන්නා ලෙස ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. රෝමේ පිහිටි ජාත්‍යන්තර විනිසුරු සංගමේ ප්‍රධාන කාර්යාලය විසින් 2026 අගෝස්තු 3 වෙනිදා තමයි මේ නිවේදනය නිකුත් කරන්නේ. මිත්‍රවරුනි, ජාත්‍යන්තර විනිසුරු සංගමය වගේ එකක් ආවට ගියාට නිවේදන නිකුත් කරන්නේ නැහැ. IAJ කියන්නේ ලෝකයේ මහද්වීප 5ක ජාතික විනිසුරු සංගමයන් 93ක් නියෝජනය කරන ලොව විශාලතම සහ වඩාත්ම කීර්තිමත් සංවිධානයක්. අධිකරණයේ ස්වාධීනත්වයේ සුරැකීම, මානව හිමිකම් සහ නිදහස ශක්තිමත් කිරීම මෙන්ම නීති ආධිපත්‍ය තහවුරු කිරීම තමයි මෙම සංගමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් ඔවුන් මේ වගේ නිවේදනයක් නිකුත් කරන්න හොඳින් කරුණු හොයලා බලලා තහවුරු කරගත්තට පස්සේ ඒ අනුව නිකුත් කළ මේ නිවේදනය ඉතාම පැහැදිලිව ජාත්‍යන්තර විනිසුරු සංගමේ ස්ථාවරය දක්වා තිබෙනවා. මේ වෙනකොට නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයන් මාලිමා ආණ්ඩුව ගේන සූදානම් වෙන 22 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වන්නේ සූරසේන සංශෝධනය කියලා. ජාත්‍යන්තරයේ නියෝජනය කරන මේ වගේ ප්‍රබල සංගමයක් ওই විදිහට එකට විරෝධය දක්වද්දී මෙරට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ද ඊට එක්ව සිටිනවා. ඒ අනුව විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරලා ඒ බවත් රටටම අනාවරණය කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය. එතුමා මේ අනාවරණය සිදු කළේ මල්වතු මහානායක හිමි බැහැදකීමෙන් පස්සේ මාධ්‍යට අදහස් දක්වමින්. එහිදී දැනගත් ආකාරයට අධිකරණ ශාස්ත්‍රයේ අභිමානය සහ ස්වාධීනත්වය රැකගැනීමේ වැදගත්කම සලකා බලමින් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. මිත්‍රවරුනි, මේ වෙනකොට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ලංකා සභාව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ සේවා සංගමයේ සත්‍ය හා යුක්ති උදෙසා වූ නීතිඥයෝ දිනන දකුණ ඇතුළු පාර්ශ්ව විශාල ප්‍රමාණයක් මෙම ව්‍යවස්ථා සංශෝධනයට සිය විරෝධය ප්‍රකාශ කර තිබෙනවා. දැන් එතකොට ඊටාම පැහැදිලි මාලිමා ආණ්ඩුව හැර ලෝකයේත් රටත් මේ සූරසේන සංශෝධනයට විරුද්ධව එක මිටට එකතු වෙලා ඉන්නේ. ඒ ඇස විපක්ෂ නායක සජිත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළා. ඒකත් මරු වැඩක් බව කියන්නම ඕන. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය කඩිනමින් අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ කාර්යභාරය ක්‍රියාත්මක කළත් මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශවකරුවන් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අවිධිමත්ව අක්‍රමවත්ව ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ සෙසු අනපත් සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ව්‍යාකූලතාවයක්, අවිනිශ්චිතතාවයක් සහ බරපතල විරෝධයක් නිර්මාණය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිදී පෙන්වා දුන්නා. ඒකේ ලස්සනම කොටස තමයි විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන මන්ත්‍රීවරු දැනුවත් කරන්න නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට එන්න කියලා විපක්ෂ නායකවරයා කරපු ආරාධනය. ඒ ගැන වැඩිදුර කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කිව්වේ මතු ඇති තත්ත්වය තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වැදගත් කරුණ ගැන දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ නිසාම එළඹෙන බදාදා දින සවස 3ට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් 225ට මේ සිදු කරන සංශෝධනය ගැන කරුණු පැහැදිලි කරන ලෙස නීතිඥ සංගමයට ආරාධනා කළ බවයි. එය මේ වන විට අත්‍යවශ්‍ය කරුණක් නිසා ශ්‍රී
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම දැනුවත් කිරීමේ කාර්ය ඉටු කිරීමට සහාය ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ තුලින් විධිමත් සාකච්ඡාවක් ප්‍රශස්ත ප්‍රබුද්ධ අදහස් හුවමාරුවක් තුලින් දැනුවත් වීමක් සිදු විය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළා. ඒ වගේම ලක්ෂ 11ක් පමණ නඩු කටයුතු ප්‍රමාද වීම, ක්‍රමවේද සම්බන්ධ ගැටලු සහ අඩුපාඩු මගහරවා ගැනීමට පියවරක් ලෙස විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කරන බවට රජයේ ඉදිරිපත් කරන මොහොතක මේ නඩු කටයුතු වේගවත් කිරීමට පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කර මේ බරපතල ගැටලුවට විධිමත් විසඳුමක් ලබා දීමට යෝජනා කරන බවත් මේ තේරීම්කාරක සභාව ස්ථාපිත විය යුතු යන යෝජනාව කතානායකවරයා වෙත බාර දෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා. අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීම, යුක්තිය පසුදලීම සහ නීතිය ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ සත්භාවයෙන් යුතු අරමුණු පෙරදරි කරගෙන මේවා යෝජනා කරන බවත් රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවත් ශක්තිමත් කළ යුතු බවත් එය දුර්වල කිරීම අභාග්‍ය සම්පන්න දෙයක් බව සමගි ජන බලවේගයේ නිරන්තරයෙන් අධිෂ්ඨානශීලීව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සුරක්ෂිත කිරීමට කැපවෙන බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා කළ හැකි ඉහළම උත්සාහයන් ඒ වෙනුවෙන් දරන බවත් ජනසවියෙන් ජනබලයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්න කැපවෙන බවත් වැඩිදුරටත් පැවසුවා. මිත්‍රවරුනි, මතු ඇති තත්ත්වය තුල විපක්ෂ නායක සජිත්ගේ මේ ක්‍රියාව එක්ක ජනාධිපති අනුරට තිබුණ අවසන් බංකරයත් කුඩු වෙනවා. ඔයාලට මතකනේ පහුගියදා විපක්ෂ නායක සජිත් නොම්බර 30 ඔෆිස් එකට විපක්ෂ නියෝජනය කරන සියලුම දේශපාලන නායකයන්ව කැඳවා සාකච්ඡා කළා. අන්න ඒ සාකච්ඡාවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කළා ආණ්ඩුවේ අපේක්ෂාව ගොඩගැසී තියෙන ලක්ෂ 11ට අධික නඩු ඉක්මනින් අහලා විසඳීම නම් ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන සලකා බලන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් ඉල්ලන්න කියලා. අන්න ඒ යෝජනාව තමයි සජිත් විශේෂ ප්‍රකාශය සමග මේ ඉදිරිපත් කළේ. ඒකම සජිත් එජාප සජබ එකමුතුව වෙනුවෙන් වන තමන්ගේ කැපවීමත් මෙහිදී යලිත් ඔප්පු කරන්න සමත්ව තියෙනවා. ඒක මේ මොහොත අතිශයින් වැදගත් කාරණයක් බව සිහිපත් කරන්න ඕන. මොකද මේ මොහොත තීරණාත්මකයි. අන්න ඒ නිසාම මිත්‍රවරුනි අපි මේ මොහොත හරියටම තේරුම් ගන්න ඕන. මේ මොහොත කියන්නේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය සහ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 2කින් දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට රට තුළ අතිශය සංවේදී සහ බරපතල කතාබහකට ලක්ව තියෙන මොහොතක්. අධිකරණ ශාස්ත්‍රීය වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ජාත්‍යන්තර ආයතන වගේම ආගමික නායකයන් පවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අනිත් අතට මේ තත්ත්වය මේ වෙනකොටත් හුදු අධිකරණ පරිපාලනමය ගැටලුවක් ඉක්මවා ගිය දේශපාලන හා ව්‍යවස්ථාමය අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර 2කින් දීර්ඝ කිරීමට රජය ගෙන යන උත්සාහයේ රටේ නීති ශාස්ත්‍රය තුළ දැඩි කම්පනයක් ඇති කර අවසන්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමය, ලංකා සභාව, අධිකරණ සේවා සංගමය සහ දිනන දකුණ සාමූහිකය, ෆ්‍රී ලෝයර් සංවිධානය, සත්‍ය හා යුක්තිය උදෙසා වූ නීතිඥයෝ වැනි සංවිධාන රැසක් මේ වන විටත් මෙම සංශෝධනයට එරෙහිව හඬ නගමින් සිටිනවා. අනික් අතට මෙම විරෝධතා අතරින් වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් වෙන්නේ ත්‍රිනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මෙම යෝජනාව නුසුදුසු සහ අනුචිත බව පෙන්වා දීමයි. අධිකරණ ශාස්ත්‍රයේ අභිමානය සහ ස්වාධීනත්වය සුරැකීම සඳහා මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන ලෙස උන්වහන්සේලා කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික පරිසරය තුළ අතිශය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අනිත් පැත්තෙන් දැන් මෙම අර්බුදය දේශීය සීමාවෙන් ඉක්මවා ජාත්‍යන්තර අවධානයටද ලක්ව තිබෙනවා. ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ සංගමයෙන් නිකුත් කළ නිවේදනයක් පෙන්වා දී ඇත්තේ මෙම ගැටලුව හුදෙක් වයස් සීමාව වෙනස් කිරීමකට සීමා නොවන බවයි. එය හඳුන්වා දුන්න ආකාරයට ඒ සඳහා යොදාගත් වේලාව සහ සමාජය තුළ ඒ සම්බන්ධයෙන් පවතින පුළුල් මතය මත පදනම්ව සමස්ත අධිකරණ ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බව එම සංගමය අවධාරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙම යෝජනාව කිසියම් නිශ්චිත නිලධාරීන් පිරිසකට පමණක් වාසි සැලසීමේ පරමාර්ථයෙන් සකස් කර ඇතැයි යන මතය මහජනතාව තුළ අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටීමට හේතු විය හැකි බව අන්න ඒ නිසා වත්මන් ස්වරූපයෙන් පවතින යෝජිත මේ පනත් කිටුම්පත් වහාම යලි සලකා බලන ලෙස එම ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබෙනවා. මිත්‍රවරුනි, ඔය පසුබිමේ වත්මන් රජයේ කිසිදු ප්‍රධාන පාර්ශවකරුවෙකු සමග නිසි සාකච්ඡාවකින් තොරව මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉතා අවිධිමත්ව හා අක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම බරපතල ව්‍යාකූලතාවයකට සහ අවිනිශ්චිතතාවයකට මුලපදා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ඉතාම නිවැරදිව තහවුරු කරනවා. රටේ පවතින ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාදයන් සහ ක්‍රමවේදවල පවතින අඩුපාඩු මගහරවා ගැනීමේ මුවාවෙන් මෙම විශ්‍රාම වයස දීර්ඝ කිරීම සිදු කරන බව පෙනෙන්න තිබුණත් ඊට සැබෑ විසඳුම වෙන්නේ වයස වැඩි කිරීම නොවන බව ඉතාමත් පැහැදිලියි. ඉතින් අන්න ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කර පුළුල් හා විධිමත් ක්‍රමවේදය සකස් කළ යුතු බවටයි විපක්ෂ නායකවරයා කතානායකවරයා වෙත යෝජනා කර තියෙන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් 225 දෙනාට මේ සංශෝධනවල බරපතලකම පිළිබඳව දැනුවත් කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස සජිත් කළ ඉල්ලීම මෙම ප්‍රශ්නය ප්‍රජාතන්ත්‍රවාදී
අවකාශයක් තුළ සාකච්ඡා කළ යුතු බවට කෙරෙනු ප්‍රබල හඬක් බවට පත්වෙනවා. ඔබ දකින්න ඇති අගෝස්තු 3 වෙනිදා නීතිඥ සංගමේ සභාපතිවරයා හිරු සලකුණු වැඩසටහනට ඇවිත් පැහැදිලිව පෙන්වා දුන්න තමන් ප්‍රමුඛ පාර්ශවයන් නගන ප්‍රධානම චෝදනාවක් වෙන්නේ දැඩි විරෝධතා මාධ්‍ය වුවත් ආණ්ඩුව මෙම යෝජිත පනත බලහත්කාරයෙන් සම්මත කරගත්තොත් එය රට ඒකාධිපතිවාදී දිශානතියකට තල්ලු වීමට හේතු විය හැකි බව. මේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ බලය බෙදී යාමේ මූලධර්ම වලට එල්ලවන ඍජු අභියෝගයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මිත්‍රවරුනි, අපි හැමදාමත් කිව්වා වගේ අධිකරණයේ අනු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අවසන් බලකොටුවය. ඒ බලකොටුවේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වයේ සැකයට භාජනය වන කිසිදු ක්‍රියාමාර්ගයක් රටක ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වෙන්නේ නැහැ. ඒ නිසා මේ වන විට උද්ගත වෙති මෙම තත්ත්වය හුදෙක් වගකිව යුතු වෘත්තීය සමිති සහ මාලිමා ආණ්ඩුව අතර මතභේදයක් පමණක් නෙවෙයි, රටේ අනාගතයේ තීරණය වන තීරණාත්මක සන්ධිස්ථානයක් බව තේරුම් ගන්න ඕන. රජය විසින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මෙන්ම විශේෂයෙන් දේශීය නීති ශාස්ත්‍රයෙන් එල්ලවන මෙම සාධාරණ විරෝධතා නොසලකා හැරීමෙන් සිදුවන්නේ රට තවත් අර්බුදයකට යාම පමණයි. නඩු කටයුතු වේගවත් කිරීමේ සත්භාවී අරමුණක් පවතී නම් එය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමෙන් පමණක් කළ හැකි දෙයක්ුත් නොවන බව සරල අවබෝධයක් ඇත්තෙකුට පවා පහසුවෙන් තේරුම් ගත හැකි කාරණයක්. අන්න ඒ නිසා සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් යුතුව විනිවිදභාවයකින් යුතු සාකච්ඡා මණ්ඩපයක් නිර්මාණය කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් සුරක්ෂිත වන අයුරින් මෙම ගැටලුවට සාධාරණය හා බුද්ධිමත් විසඳුම් සෙවීම තමයි අවශ්‍ය දේ. හැබැයි මාලිමා ආණ්ඩුව තවම සූදානම් නැත්තේත් ඒ සඳහායි. ජනාධිපති අනුරගේ බංකරය කුඩු වෙන්නෙම මාලිමා ආණ්ඩුව සාකච්ඡාවට සූදානම් නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අපි අහනකොටයි. නඩු ඇසීම කඩිනම් කිරීමට නම් අපේක්ෂාව ශුද්ධ වූ අපේක්ෂාව ඒක නම් මෙච්චර ලොකු දෙස් විදෙස් විරෝධයක් හමුවේ පවා විධිමත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් වෙත එන්න ආණ්ඩුව බයයි. ඒ බය ඒ මගහැරීම කියන්නෙම මේ පිටුපස පැහැදිලි දේශපාලන උප්පරවැට්ටියක් කොලේ හංගල ගහන ඩබල් ගේමක් තියෙනවා. ආණ්ඩුව නංගි පෙන්වා අක්ක දෙන්න හදනවා. ඔන්න ඔය ආසේ කුප්‍රකට මෝඩ තරිඳු මරු Facebook සටහනක් දාලා තිබුණා. ඒ සටහනේ මෝඩ තරිඳු මෙහෙම කියනවා. හැමෝම හොඳින් එක දෙයක් මතක තියාගන්න වේවි. මීට කලින් මේ නඩුවෙන් පූජිතව සහ හේමසිරිව නිදහස් කළා. මේකට අදාළව අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රීතිපද්මන් සූරසේන විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් තීන්දුවක් ලබා දුන්නා. නැවත මේ නඩුව අහන්නට නියෝග කළා. ප්‍රීතිපද්මන් සූරසේන සමහර අය මේ නමට බය වෙන්න හේතු අතර මේ වගේ තීන්දුවක් තියෙනවා. ඔන්න ඔහොමයි මෝඩ තරිඳු තමන්ගේ Facebook සටහන අවසන් කරන්නේ. මිත්‍රවරුනි, මෝඩ නිසා වගේම තමන්ගේ තක්කඩි පැවැත්ම නඩත්තු කිරීම වෙනුවෙන් තරිඳු මේ සටහන දැම්මත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මුළුමනින්ම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේනගේ පෞද්ගලික තීන්දුවක් ගන්නට ලඝු කිරීමක් මෙතන වෙලා. ඒ හැඟවුමම ඇති ප්‍රීතිපද්මන් සූරසේන අගවිනිසුරුවරයාගේ දූර කාලයේ දීර්ඝ කරන්න ගෙනෙන අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් වැඩි කරන්න හදන මාලිමාව ආණ්ඩුවේ අපේක්ෂාවට එරෙහි වෙන්න. ඒ කියන්නේ මාලිමා ආණ්ඩුව වගේම ඒ ආණ්ඩුවට කඩ යන මේ මෝඩ වගේ ඩොබි වොෂින්ටන්ලා හැර අනෙක් පස සියලු දෙනාගේ විරෝධය සාධාරණ වෙනවා. මිත්‍රවරුනි, නිකමට හිතන්න රටක නඩු තීන්දුව නීතියට අනුව නොවි ආණ්ඩුවට හෝ බලවතුන්ට අවශ්‍ය විදියට පමණක් දෙන්න ගත්තොත් අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටුනොත් රටට මොන වගේ බරපතල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය පුරවැසියාට නීතියෙන් ලැබිය යුතු සාධාරණත්වය සහ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම හිමි වී යනවා. බලයේ සිටින අයට හෝ දේශපාලඥයන්ට ඕනෑම වරදක් කර දඩුවම් නොලබා බේරී යාමට හැකිවන අතර සාමාන්‍ය මිනිස්සුන්ට ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට අසාධාරණ ලෙස දඩුවම් විදීමට සිදු වෙනවා. අධිකරණය කියන්නෙම ජනතාව යුක්තිය අපේක්ෂාවෙන් අවසානයට පිහිට පතන ආයතනය. එහි අපක්ෂපාතීත්වය නැති වුනහම සමස්ත රාජ්‍ය පද්ධතියම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය සදහටම බිඳ වැටෙනවා. ඒ වගේ රටකට විදේශීය ආයෝජකයන් පැමිණීමට බිය වෙනවා. එහි නීතිමය ආරක්ෂාවක් හෝ සාධාරණ ව්‍යාපාරික වටපිටාවක් නොමැති නිසායි. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවන්ගෙන් රටට ලැබෙන ආධාර සහ පිළිගැනීමද හිමි වී යනවා. සාධාරණත්වය යටපත් වන විට ජනතාව අතර නොසන්සුන්තා වැඩි වන අතර ඒ අවසානයේදී සමාජ අසහනයට සහ රට අස්ථාවර වීමට තරම් තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පසුබිමක තමයි මුළු රටටම අහිතකර දේ මෝඩ තරිඳුලාගේ පැවැත්ම තහවුරු වෙන්නේ. ජන ජීවිතයේ සාමකාමී නම් මිනිසුන් සතුටින් නම් මෝඩ තරිඳුලාට නිନ୍ଦ පවා හිමි වෙනවා. උන් මේ වෙලාවට හැසිරෙන්න ගන්නේ වතුරෙන් ගොඩ දාපු මාළුවා වගේ. මොකොත්ම ප්‍රශ්නයක් නැත්තම් පාර යන පොලිස් කාරයෙක්ගෙන් හරි ගේම ඉල්ලනවා. මාව හිරේ දාපන් කියලා කෑමොර දෙනවා. හැබැයි රට අරාජික නම්, ප්‍රශ්න වැඩි නම්, ජන ජීවිතය දුෂ්කර නම්
පීඩාකාරී නම් මෝඩ තරිඳුල සතුටින් පිනා යනවා. ඒ ගැන පොඩ්කාස්ට් කරමින් සසර චූන් කරනවා. වටේ ඉන්න නංගි මල්ලිලා පවන් සලනවා. මිත්‍රවරුනි, අපට ඕන කොහොම සමාජයක්ද මොන වගේ දේශපාලන අවකාශයක්ද කියලා බරපතල ලෙස හිතන්න ඕන. මේ මොහොත තීරණාත්මකයි කියන්නේ ඒ නිසා. මිත්‍රවරුනි, මීටරෙන් ඉන්න. අපි කියන නිසා එපා. ඔබම ස්වාධීන වෙලා හිතා බලන්න. අන්න ඒ මැසේජ් එක දෙන ගමන් 22 වෙනි සංශෝධනයේට පක්ෂ මෝඩ තරිඳුලා එක්ක දිව්‍ය ලෝකේ යන්න ඉන්න කාට සුබ පතමින් චතන් ස්ට්‍රීට් ගොසිප් කෝන් එක අදට වහනවා. ගිහින් එන්නම් හම්බෙමු ආයේ.